මිනිහෙක්ට අවුරුදු 12ක් 13ක් ඉවසගෙන ඉන්න බෑ නළුවෙක් වෙන්න. හැබැයි ඌ ඉවසගෙන හිටියා. ඉතින් මිනිහාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. අපේ යාළුකම අතරක් තියෙනවා. ඉතින් මම හිතනවා හීන කියන දේවල් අතරින්න එපා. අපිට හිතෙනවා අතරින්නම හිතනවා. අයියෝ දැන් මාස කීයක්ද? අයියෝ අවුරුදු කීයක්ද? දැන් අවුරුදු 5ක් නෑ ඒත් නෑ. අර අවුරුදු 12ක් ඉවසගෙන හිටියා වුණලු එක්ක. එතකොට හීන කියන දේවල් අතරින්න එපා. තව ෂර්ට් එකක් ඇඳලා ඒකට තුලින් පොඩි ලොකු ෂර්ට් ලොකු එකක් ඇඳලා කණ්ණාඩි දාලා මේ ලොකු කලිසම් ඇඳගෙන මම මේ යනවා. කොහෙද ක්ලාස්? නළුවා. ඒකට අනුරාධපුරේ ඉඳගෙන ඕම දේවල් ඇඳනකොට බුදු අම්මෝ මට ක්ලාස් එකට ගිහලා ඉන්න බෑ දාඩි දානවා. මම හිතන්නේ අනුරාධපුරේ දන්නවා මං ඒ කාලේ ක්ලාස් ආපු විදිය කොහොමද කියලා. ඉතින් මගේ පොඩි කාලේ ඉඳන්ම මං හිටියේ නළුවෙක් විදියට. දැන් මං ඒත් කල්පනා කරා දැන් ඔය මේ ආදරේ අම්මගේ ආදරේ කියන්නේ මම මේ කියාගෙන යන මේ කතාවට මම මේ ඇතුළත් කරන්නේ. එතකොට ඒ කාලේ ඉඳන් අපේ අම්මා මාව විශ්වාස කරා. මේ ලෝකේ කවුරුත් විශ්වාස කරේ නැතත් මගේ අම්මා විශ්වාස කරා උඹ නළුවෙක් වෙයි කියලා. මං කියන්නේ ආදරේ. ඒ කියන්නේ ආදරේ හටගන්න හේතුව කියන්නේ අපි දෙන්නගේ ලින්ක් එක සමාන වුණා. ආදරයක් කියන්නේ ඒකනේ. අම්මගේ බලාපොරොත්තුව අදිෂ්ට වෙලා තියෙනවා. ඔව් ඉතින් මේ අනේ ඉතින් අම්මට වෙන සිද්ධ වෙනවා. එයා එදා එහෙම කිව්වේ නැතුණා නම් සමහරක් විට මමත් වෙන එකකට යන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් එයාට ආදරේම. ආයිබෝන්! ඔන්න අදත් ටොප් කැරක්ටර් පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්නේ ගොඩක් විශේෂ චරිතයක්. මේ කවුද කියනවා නම් ඇක්ටර් කෙනෙක්. මෙයාට තියෙන්නේ හරි සංගීතවත් නමක්. කවුද දන්නවද? මේ තමයි සංගීත් ප්‍රභු. ආයිබෝන්! ආයිබෝන්! හරි ලස්සන යුනික් නේම් එකක් තියෙන්නේ. කොහොමද මේ දවස්වල ලයිෆ් එක? අතට මේ දවස්වල ගලාගෙන යනවා ගඟක් වගේ. අපි ඔබ මුලින්ම දකින්නේ සල් සපුනා ටෙලිඩ්‍රාමා එකෙන්. කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තට මේක ලස්සන අත්දැකීමක්. සල් සපුනා කියනකොට අපිට මතක් කරන්න ඕන තව දෙයක් තමයි මේ මට ඔක හම්බුවක්. ඉතින් ওই අවස්ථාව මට ලැබෙන්නේ ඇත්තටම මේ හම්බුවක් කියන්නේ ඒකට හේතුව තමයි මම ඒ දවස්වල එහෙම නාට්‍ය ගණනාවක් හිටියේ නෑ. නමුත් අපේ මේ සචින් මල්ලි සචින් චතුරංග ආපු වෙලාවක අහන්න විතන්ට යාගින්. ඉතින් සචින් මල්ලි ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහිලා පල්ලෙහාට එනකොට තමයි මම උඩට යන්නේ. ඒතර සචින් මල්ලි පොඩ්ඩක් රඟපානවා. ඉතින් මම hina වෙලා ගියා. ඇත්තටම සචින් හිටපු චරිතය තමයි මම කරන්නේ. ඒ කියන්නේ සචින්ගේ චරිතය ඔබට හම්බුණා. සචින්ට තිබ්බ එක තමයි මම කරේ. සංගීත් ගොඩාක් ඉන්නේ ටෙලිඩ්‍රාමාස් වල. එතකොට ඔයා ගොඩාක්ම ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ නාටකංකාරයෝ ටෙලිඩ්‍රාමා එකේ කවඩියගේ චරිතයෙන්. ඔව්. ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ? කවඩියා කියන චරිතය ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මුලින්ම ශිවුර්නාදන් සර්ට සහ අපේ සද්දා මංගලසූරිය වණ්ඩාසට. මොකද මේ කවඩියා කියන චරිතය බොහොම චරිතයක් නෙවෙයි. නමුත් අපි ඒ කියන්නේ සෙට් එකට යනකම් අපි දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. නමුත් මම එතනට ගිහිල්ලා ඔය ඕකේ හොඳ එකක් තියෙනවා ඔය විස්තරය කියන වචනේ. මේ කවඩියට විශේෂ වුණා ඔය විස්තරය කියන වචනේ. ඉතින් ඔය අපේ මල්ලි කෙනෙක් ඉන්නවා චලා කියලා ඔය පොඩක් දුර. ඉතින් පොර මට ආදරේට කතා කරන්නේ සංගීත් අයියා මොකද ඔයාගේ විස්තරේ? ඔයාලගේ පැත්තේ විස්තරයක් නැද්ද? පොරේ හැම වෙලේම මම වචනවලම විස්තරයක් නැද්ද? විස්තරේ මම ඇත්තටම සෙට් එකට ගිය වෙලාවේ හම්බෙන් මට මිනිහා මතක් වුණා. ඉතින් මට කවඩියාට ඔන්න ඔය විස්තරය කියන වචනේ පළවෙනි දවසේ මට ඔලුවට ආවා. ඒකත් එක්කම මේ මගේ ඔලුවට සෙට් වුණා ඔය කවඩියා කියනකොට තව ඔය පොඩි අපේ අපේ ගම් පැත්තේ හිටියා ඔය බුලත් පිට කාලේ එහෙම ඉන්න පොඩි අයියා කෙනෙක්. මේ හැබැයි කලිසම ඇඳලා සරමක් අඳින අය බොහෝ වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් ගම්වල. දැකලා තියෙනවද දන්නේ නැහැ. අර කලිසම තියෙනවා නමුත් අර සරම පොඩ්ඩක් ගැට ගහනවා. ඉතින් එහෙම විවිධ චරිත එක්ක තමයි ඔගොඩනගෙන නිසා මම ඒ කියන්නේ කවඩියා හැදෙනකොට මම සාමාන්‍ය හිතයස්සින් හදා ගන්නවා රයිට් නා කවඩියා නම් එයා කොහොමද ඉගෙනගෙන තියෙන තත්ත්වය, එයා මොනවාද කන්න කැමති කෑම, මොනවාද එයාගේ රියැක්ෂන්, එයා කොයි විදිහටද කතා කරන්නේ, වේගෙන් කතා කරනවද, එයා hina වෙනකොට කොහොමද, එයා අඬනකොට කොහොමද. ඉතින් මම සාමාන්‍ය චරිතයක් බාර ගන්නකොට ඒ චරිතයට ඕන දේවල් මම හිතෙන් හදා ගන්නවා. මොනවාද එයාගේ බුද්ධි මට්ටම, එයා දුවණෙක් කෙනෙක්ද, සාමාන්‍ය හිමින් කතා කරන කෙනෙක්. ඒ කියන්නේ මම කැටගරි කරගන්නවා චරිතය. ඉතින් මම හිතනවා කවඩියා සාර්ථක වෙන්නේ මම විතරක් නෙමෙයි ගොඩාක් පිරිසක්
මේකේ වටා හිටියා. ඉතින් මම හිතනවා කවඩියා කියන්නේ ලස්සන චරිතයක්. ඒ කියන්නේ ඔබට ලැබුණු චරිතය ඔබ විසින් ගොඩ නගාගත්ත හරි ලස්සන අපූර්ව විදියකට. ඔව්. එතකොට දැන් ටෙලි ඩ්‍රාමාස් වල ඇක්ට් කරන කට්ටියට රංගන ශිල්පීන්ට ඒකෙන්ම යැපෙන්න පුළුවන්ද? ඔව් ඒක ලස්සන මේ කතාවක්. ඉතින් මෙහෙමයි. අපි ශ්‍රී ලංකාවක් විදියට ගත්තම මම මේ පණ්ඩිත කතා කියනවා නම් නෙවෙයි. නමුත් මම කියන්නේ අපි හැමෝටම අපි කැමති දේවල් ගන්න අපිට සල්ලි ඕනි. නේද? අපිට ඔයාට මට වේවා. ඔයා කැමති ඇඳුමක් ගන්න ඕනි. එතකොට අපි ඒකත් එක්ක අපිට දරුවෝ ලැබෙනවා. අපි කසාද බඳිනවා. අම්මලා තාත්තලා ඉන්නවා. මේ හැමතේම මම හිතන්නේ අපේ රැකියාව මම රංගන ශිල්පියෙක් විදියට මම හිතන්නේ අපිට මේ හැමදේම මේකෙන් කරගන්න පුළුවන් කියලා. හැබැයි කරගන්න පුළුවන් තැනුත් තියෙනවා. හැබැයි මහන්සි ටිකක් අමාරුයි. අපි ඩේලි වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපි මෙහෙම උඩ යන බෝලේ මේ උඩ යනවා නම් ආයෙ දවසක පල්ලයට වැටෙනවා කියලා. නේ? ඕනම කෙනෙක්ට එහෙම තමයි. ඉතින් මම හිතනවා ඉතින් මම ව්‍යාපාරයක් පටන් ගත්තේ නම් ওই දේවල් හිතාගෙන නම් නෙවෙයි. මෙහෙම මේකෙන් ජීවත් වෙනවා කියන එක නෙවෙයි. නමුත් මට පොඩි බලාපොරොත්තුවක් තිබ්බ පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍ය හම්බ කරන්න කැමති මිනිස්සෙක්. ඉතින් ඒක තමයි මගේ විදිය. අපි හැමෝටම ජීවත් වෙන්න ඕනි දෙයක් තමයි ආදරය කියන්නේ. සංගීත් ආදරය ගැන මොනවද හිතන්නේ? ඇත්තටම ආදරය කියන්නේ විශ්වාසය තමයි. එකම දේ. ඒ කියන්නේ අපි ආදරේ වර්ග ගොඩක් තියෙනවා. නේ? අපි අම්මට කරන ආදරය, හැබැයි අපි සහෝදරයන්ට කරන ආදරය, ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ ඔක්කොම විවිධ ආදර. නමුත් අපි මේකෙදි ගොඩාක්ම අපි ආදරය කියන එක අපිට හරියට දැනෙන්නේ ආදරවන්තයත් එක්ක. නේ? අපිත් එක්ක බෙදා ගන්න කාලය, එයත් එක්ක කන බොන අපේ ජීවිතේ පෞද්ගලිකව ගත්තොත් 80%ක් අපි තමයි මේ කෙල්ලත් එක්ක බෙදා ගන්න. හැබැයි අපේ අම්මත් එක්ක ඒව ටික කියන්නේ නැහැ. ඉතින් මම හිතනවා ආදරය කියලා ගන්නකොට මම හැමෝම අදහස් කරන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ පාර්ට්නර්ත් එක්ක තියෙන ආදරය. ඉතින් ඇත්තටම මගේ පාර්ට්නර් ඉතින් කියන්න දෙයක් නැහැ. හැමෝම දන්නවා කස්තුරි කියලා. ඉතින් කස්තුරි කියන්නේ මට හොඳ පාර්ට්නර් කෙනෙක්. ඒ කියන්නේ සංගීතගේ වැඩ ටික කරගෙන සංගීතයේ යටි කියන්නේ කොන්ක්‍රීට් එකක් හරියට දාගන්න ඒ සිමෙන්ති ටික අනන්නේ කස්තුරි. හරි පදමට. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මට හම්බුනේ හොඳ පාර්ට්නර් කෙනෙක්. ඉතින් එයා මට සෑහෙන උදව් කරලා තියෙනවා. සහ ආදරය ගැන ඒ කියන්නේ මම ආදරේ දකින්නේ මම ආදරේ කරලා තියෙනවා. ආදරේ කරලා නැතු නමුත් මට මේ ලැබිච්ච මේ ආදරේ මට ඉතාම වටිනවා. ඉතින් මං අර හැමෝටම කියන්නේ ආදරය කරනකොට දෙන්නට දෙන්න විශ්වාස කරන්න ඕන සහ දෙන්නට දෙන්න ගැන දෙන්නම දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි අපිට හරි ගමනක් යන්න පුළුවන්. මොකද තමන්ගේ කැමති දේවල්, එයාගේ කැමති දේවල් බොහෝ වෙලාවට දැන් මගේ ජීවිතේ මම නාට්‍ය චිත්‍රපටි ඔහොම කරගෙන යන්න එයා මට ඉඩ දීලා එයා මගේ යටින් ඉඳගෙන සැලොන් ප්‍රභූ කෙනෙක්. නමුත් සැලොන් එක මගේ නම. නමුත් ඒක යටින් අල්ලගෙන යන්නේ කස්තුරි. ඉතින් මම හිතනවා මට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බුණා කියලා. හැමෝටම තමන්ගේ පාර්ට්නර් හරි පාර්ට්නර්ව හම්බෙන්නේ නැහැ. එහෙම හම්බුනහම එයාව පරිස්සම් කරගන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. මෙහෙමයි ඉතින්. ඒ කියන්නේ මම අදහස් කරන්නේ ඇත්තටම අපි ආදරය කරන කෙනා අපිව හැම වෙලේම අපිත් එක්ක රණ්ඩු වෙන්නේ නැත්තම් අපි කොහෙද යන්නේ කියලා හොයලා ඒ කියන්නේ මම රණ්ඩු වෙන හැම වෙලේම හිතනවා ඒ රණ්ඩු වෙන්නේ තමන්ගේ කියලා හිතන නිසා නේ. අපි තමන්ගේ නොවන කෙනෙක් එක්ක නෑ අපි රණ්ඩු වෙන්නේ නැහැ. අතහැරලා දානවා. එතකොට මම කියන්නේ අපිට වෙලාවට හිතනවා අයියෝ මේ මර වදයක් මේක නෑ. ඒ වදේ තමයි ඒකේ ආදරේ තියෙන්නේ. ආදරේ නැත්තම් ඒක අතහැරලා දානවා. නේද? ඔව්. මං කියන එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ආදරයකදී එහෙම කෝල් මෙසේජ් අරගෙන ඒ වදයක් දෙන්නේ නැත්තම් එතන ආදරයක් නැහැ. දැන් ඊට පස්සේ ගියා මට මේ ඔයා මොනවද කියන්නේ කියලා. නමුත් මම අදහස් කරන්නේ මම බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා ආදරයකදී අනිවාර්යයෙන්ම ඒක ඕනි. ආදරය ගත්තහම අපිට යාළුවන්ටත් ආදරය කරන්න පුළුවන්.
සංගීත් ඒ වගේ යාළුවෝ අපිට හැමෝටම යාළුවෝ හම්බෙනවා. අද ඔව්. හම්බෙනවා, අලුතෙන් යාළුවෝ හම්බෙනවා, පරණ යාළුවෝ ඉන්නවා. ඔබට ඒ විදිහට මේ යාළුවෝ එක්ක තියෙන සමීප සිදුවීමක් තියෙනවා. අනිවාර්යෙන් මතක් කරන්න මේක තමයි මට ජීවිතේ පළවෙනි වතාවට කියන්න හම්බෙච්ච අවස්ථාවක්. මගේ හොඳම යාළුවා ඉන්නවා තාරුක මුණසිංහ. අපි ආදරයට පොඩි කියන්නේ. අද එයා සංගීතයෙන් නාට්‍ය කල්පනා විචාරතය කරනවා. ඉතින් යාළුකම ගැන මම අදහස් කරනකොට මම එයායි වර්ක්ෂොප් වල ඉඳලා මම නළුවෙක් වෙන ගමනකට ඔයා හිතන්න අපි දෙන්න මෙහෙම මේ කතාව මම ෆස්ට් ටයිම් මයි කියන්නේ. අපි දෙන්න වර්ක්ෂොප් එකවල මෙහෙම PNS එක දිහා බලලා ඒකෙන් කන්න නැතුව එහා පැත්තේ ඉන්න පොඩි හට් කඩින් කාලා තියෙනවා. මොකද ඒ දවස්වල අපි දෙන්නටම එහෙම සල්ලි නැහැ. ඉතින් අපි මේ නාට්‍ය කරන මුල් කාලේ. ඉතින් එදා ඉඳන් සමහරක් වෙලාවට ඒ යාළුකම් කොච්චරද කියනවනම් මම ප්‍රෝග්‍රෑම් වලට යනකොට මාව බයික් එක දාගෙන අරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි එයාගේ ඩ්‍රීම් එකත් නළුවෙක් වෙන එක. හැබැයි ඒ දේවල් එයාට කරගන්න බැරි වුණා ඒ කාලේ. ඔහොම සමහරක් වෙලාවට මතකයි මට රියැලිටි තරඟයකදී මම ඇක්ට් එකක් කරනවා මෙයා තමයි සින්දු ටික ප්ලේ කරන්න ඉන්නේ. හරියට මේ දෙරනේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකදී මෙයා තමයි සින්දු ප්ලේ කරන්න ඉන්නේ. හැබැයි අද ඒ එදායි සින්දු ප්ලේ කරන්න හිටපු කොල්ලා අද සංගීතයේ කියන නාට්‍යයේ මන්ත්‍රීගේ චරිතය කරනවා. කල්පන කියලා. ඉතින් ඒක තමයි වෙනස් වීම සහ මට ඒ වගේ හොඳ යාළුවෙක්. මට මේ මගේ යාළුවා ගැන කියන්න මට කවදාවත් ප්‍රෝග්‍රෑම් එකක් හම්බෙලා නැහැ. ඒ තරම් හොඳ යාළුවෙක් මට හම්බෙලා නැහැ. මොකද අද ඉඳන් අපි යාළුකම සෑහෙන කාලයක අවුරුදු ගාණක් ඒ කාලය තුල එයාගේ බලාපොරොත්තු වෙනකන් එයා අල්ලගෙන හිටියා. හැබැයි මම ඌට කිව්වා උඹට මේක එපා වෙන්නේ නැද්ද බං? නෑ බං කවදා හරි මගේ හීනේ මට ලැබෙයි. ඉතින් මට ඒක මතක් කරනකොට තාරුව ගැන හිතනවා ජීවිතේ මං දැක්ක බලාපොරොත්තු වෙනුවෙන් එච්චර කාලයක් ඒ කියන්නේ මිනිහෙක්ට අවුරුදු 12ක් 13ක් ඉවසගෙන ඉන්න බෑ නළුවෙක් වෙන්න. හැබැයි ඌ ඉවසගෙන හිටියා. ඉතින් මිනිහාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. සාපේ යාළුකම අතරක් තියෙනවා. ඉතින් මම හිතනවා හීන කියන දේවල් අතරින්න එපා. අපිට හිතනවා අතරින්නම හිතනවා. හෙට අයියෝ දැන් මාස කීයක්ද? අයියෝ අවුරුදු කීයක්ද? දැන් අවුරුදු 5ක් නෑ ඒත් නෑ. අවුරුදු 12ක් ඉවසගෙන හිටියා වුණලු එක්ක. එතකොට හීන කියන දේවල් අතරින්න එපා. මම කියන්නේ මේක කවුරු හරි අහනවා නම් අපේ ජීවිතේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුවට යන්න අපි අවංගව කැපකිරීම කරොත් ඒක හම්බෙන වාමයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. අනිවාර්යයෙන්ම. මං අහන්නමයි හිටියේ. ඇක්ට් කරන එක පැත්තකින් තියලා ඒකත් කරන ගමන්ම මොකද සැලුන් එකක් දාන්න හිතුනේ. කොණ්ඩේ කපන්න යන්න හිතුනේ ඇයි? ඒක ලස්සන කතාවක්. ඔක මම කීප දෙනෙක් අහලා තියෙනවා මේ. දැන් අපි මෙහෙමනේ. මම ඉස්සර අපි ඔය එනේම ඉන්නකොට වල බහින්න බොහෝ වෙලාවට එන්නේ අපි සැලුන් වලට සාපේ තරංගය කියලා හිටිය සැලුන් එකක් දාහිටියේ. ඉතින් ඔය අපි යාළුවෝ සෙට් එක ඉතින් හවස් වල ඔය සැලුන් එකකට යන එක සාමාන්‍ය ඒක පුරුද්දක් වෙලා තිබ්බා. අපිට රැවුල කපා ගන්න ඕනේ කොණ්ඩේ හදා ගන්න ඕනේ නිසා මම හිතුවා බොහෝ වෙලාවට ඒ කියන්නේ මගේ අවශ්‍යතාවය තමයි සැලුන් එක. කියන්නේ මගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මම සතියට දවස් 5ක් විතර සැලුන් එකට යනවා. හිතන්නකෝ. යන්නේ කොණ්ඩේ කපන්නත් නෙවෙයි නිකන්. ඒ කියන්නේ සැලුන් එකට යන්න ඕනේ කියලා මට හිතෙනවා. ඉතින් මම ඒකත් ඒක කල්පනා කරා යකෝ මහෙම සැලුන් එකකට යනවනම් මට සැලුන් එකක් තිබ්බොත් මම මෙහෙම යයිනේ. මෙහෙම ඉඳගෙන මම පොඩි චෙයර්ස් දෙක අඩි 10 කාමරයක පොඩියට සැලුන් එකක් පටන් ගන්නවා. ඉතින් යම් ටික කාලයක් යනකොට මට හිතුණා මේක ඇත්තටම හොඳ බිස්නස් එකක් කියලා. ඉතින් ඒක ගියපු දුරක් තමයි අපි හැමෝටම අපේ ජීවිතේ සමීපතම පුද්ගලයා තමයි අම්මා කියන්නේ. ඔව්. සංගීත් ප්‍රභූට අම්මා එක්ක තියෙන සමීපතාවය කොයි වගේද? අම්මා ඉතින් මට ගොඩක් ආදරේ. ඉතින් ඒ කියන්නේ මට විතරක් නෙවෙයි හැම දරුවෙක්ගෙම අම්මා කෙනෙක් ඒ දරුවන්ට ආදරේ. ඉතින් අර අම්මගේ පුතාගේ ආදරේ සහ ඒ කියන්නේ දරුවන්ට අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ කියන එක ඒක හරි ඒක හැමෝටම තියෙන එකක් නේ. නමුත් මම දකිනවා මගේ අම්මා ගැන මම දකින්න දේ මම කියන්නේ. ඒ කියන්නේ අපේ අම්මට තිබ්බේ ඇත්තටම මේ අම්මගේ හින නිලියක් වෙන එක. ඉතින් ඕක මේ සාමාන්‍ය දන්න දෙයක්. ඉතින් අපේ අම්මට ඇත්තටම නිලියක් වෙන්න උනේ නැහැ. ඉතින් අම්මා පොඩි කාලේ ඉඳන්ම අම්මගේ මගේ ආදරේ හටගන්නෙම අම්මා මාව පොඩි කාලෙම කරා නළුවා
උඹ නළුවා වගේ පුතේ. අන්නේ ඔන්න මං පොඩි කාලේ මුලින්ම රැවටෙන්නේ අපේ අම්මට. ඇයි මම ඒ කාලේ ඉඳන්ම රයිට් මම දැන් ඔන්න නළුවා වගේ ඉන්න try කරනවා. ඉතින් අර ඒ කියන්නේ අම්මා තමයි ඇත්තටම මාව මේ මට මතකයි ඒ කාලේ පත්තරේ ලියලා තමයි වර්ක්ෂොප් තිබ්බේ. අම්මා ඔහොම පත්තරේට වර්ක්ෂොප් එක ලියලා තමයි දුරුතු සිනමා පාසලට මම එන්නේ. ඉතින් ඒ හරහා තමයි නාට්‍ය ඉගෙන ගන්න. ඉතින් ඒ කාලේ තුල ඒ කියන්නේ අම්මා කෙනෙක් එකම දේ තමයි අම්මා කෙනෙක් දරුවෙක් හොයාගන්න ඕනි. ඒ දෙන්නගෙන් දැන් අපි පොඩි කාලේ කියනවනේ ඔයා ලොකු වෙලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි. ඔයා ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනි. ඔයා මෙහෙම කෙනෙක් වෙන්න ඕනි. නේද? මම දැකලා තියෙනවා මේ අම්මලා දරුවන්ගෙන් අහනවා. පුතේ ඔයා ලොකු නම කවුද දෙන්නේ? ඇයි ඌට පුරුදු කියලා ડોක්ටර් කෙනෙක් කියන්න. කිව්වම මූ කියන ડોක්ටර් කෙනෙක් කියලා. නේ? එයා කැමති එක නෙමෙයි අම්මා කැමති එක තමයි කියන්නේ. ඔය එහෙම හම්බෙලා නැද්ද? මටත් එහෙම වෙලා තියෙනවා. අන්න රයිට්. ඉතින් අපේ අම්මා පොඩි කාලේ මට කිව්වේ මං නළුවෙක් වගේ කියලා. ඉතින් මටත් හිතුණා මම නළුවෙක් තමයි කියලා. ඉතින් ඔයා කියන්න නම් මම මේ අත්තටම මම අන්තර්ජාලය තමයි ඉස්කෝලේ එහෙම යන්නේ. මම ඔය ඕලෙල් ලියලා එහෙම ක්ලාස් එහෙම යනකොට මම ටී-ෂර්ට් එකක් යටින් ඇඳලා තව ෂර්ට් එකක් ඇඳලා ඒකට තුලින් පොඩි ලොකු ෂර්ට් ලොකු එකක් ඇඳලා කන්නාඩි දාලා මේ ලොකු කලිසම් ඇඳගෙන මම මේ යනවා කොහෙද ක්ලාස් නළුවා ඒතකොට අනුරාධපුරේ ඉඳගෙන ඕම දේවල් ඇඳගෙනකොට බුදු අම්මෝ මට ක්ලාස් එකට ගිහලා ඉන්න බෑ දාඩි දානවා මම හිතන්නේ අනුරාධපුරේ දන්නවා මං ඒ කාලේ ක්ලාස් ආපු විදිය කොහොමද කියලා ඉතින් මගේ පොඩි කාලේ ඉඳන්ම මං හිටියේ නළුවෙක් විදියට හැබැයි මං ඒත් කල්පනා කරා දැන් ඔය මේ ආදරේ අම්මගේ ආදරේ ගැන මම මේ කියාගෙන යන මේ කතාවට මම මේ ඇතුළත් කරන්නේ එතකොට ඒ කාලේ ඉඳන් අපේ අම්මා මාව විශ්වාස කරා. මේ ලෝකේ කවුරුත් විශ්වාස කරේ නැතත් මගේ අම්මා විශ්වාස කරා උඹ නළුවෙක් වෙයි කියලා. මං කියන්නේ ආදරේ. ඒ කියන්නේ ආදරේ හටගන්න හේතු කියන්නේ අපි දෙන්නගේ ලින්ක් එක සමාන වුණා. ආදරයක් කියන්නේ ඒකනේ. අම්මගේ බලාපොරොත්තුව අදිෂ්ට වෙලා තියෙනවා. ඔව් ඉතින් මේ අනේ ඉතින් අම්මට වෙන සිද්ධ වෙනවා. එයා එදා එහෙම කිව්වේ නැතුණා නම් සමහරක් විට මමත් වෙන එකකට යන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් එයාට ආදරේම ඉතින් ගොඩාක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට අදහස් බෙදාගත්තට ඊළඟ දවසෙත් මේ විදිහ ලස්සන කැරක්ටර් එකක් එක්ක ඔයගොල්ලෝ හමුවට එනවා. එතකම් බයි.